හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අපිත් හොඳින් සතුටින් ඉන්නවා. අපේ ජීවිත ගොඩක් වෙනස් වෙලා තියෙනවා මේ ටික කාලය ඇතුළත. අපේ පවුලට අලුත් සමාජිකාවක් එකතු වුණා. ඉතින් යාවත් අපි වීඩියෝස් වලින් ඔයාලට අරන් එන්න. ඉතින් ඒ දේවල් එක්ක තමයි අපි පහුගිය ටිකේ කාර්යබහුල වුණේ. ඉතින් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක සම්බන්ධතාවය දිගටම තියන් යන්න. ඉතින් කොහොමද අලුත් අත්දැකීම තමයි අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් විදියට මැලේසියාවට එද්දී ඔයාලට ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් වීසා ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරලා යාගේ වීසා ප්‍රොසෙස් එක 70% කම්ප්ලීට් වුණාට පස්සේ ඉතින් ඔයා මැලේසියාවට එන්න ඕනේ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් වලට. ඉතින් ඒ එනකොට ඔයාලට වැදගත් වෙන දෙයක් තමයි වීසා එක. ඉලෙක්ට්‍රොනික් වීසා එක. ඉතින් මේක ඇප්ලයි කරගන්න ගොඩක් අය දන්නේ නැහැ. අපි දෙන්න උනත් මුලින් එනකොට අපි උනත් ඒජන්ට් කෙනෙක් හරහා තමයි වීසා එකක් ඇප්ලයි කරගත්තේ. ඉතින් ඇත්තටම මේක වාට තනියෙන් කරගන්න පුළුවන් දෙයක්. පොඩි සිම්පල් දෙයක්. ඉතින් වාගේ කාලය, සල්ලි මේ දෙකම ඉතුරු කරගෙන ලේසියෙන් මේ වීසා එකක් කොහොමද ඇප්ලයි කරන්න කියන එක ගැන අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේක ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි. මේක ඉතාම සරල දෙයක්. ඕන කෙනෙක්ට, ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද වීසා එකක් ඇප්ලයි කරන්නේ, මොනවද ඒකේ තියෙන පියවර සහ ඊට අදාළ කරන ඩොකියුමන්ට්ස් මොනවාද? ඔයාලට ඒ කියන්නේ වීසා එක ඇප්ලයි කිරීමේදී අවශ්‍ය වෙන ලියකියවිලි. ඉතින් මේ දේවල් මොනවාද කියලා ඉස්සරහට අපි කතා කරමු. ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට ගිහිල්ලා තවත් අලුත් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. නැස්ටි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද වීසා එක කියන්නේ, වීසා එකේ ෆෝමැට් එක මොකද්ද කියලා. ඉතින් ඉස්සරහට මම ඔයාලට පෙන්නනවා වීසා එක කියන්නේ මෙන්න මේ ෆෝමැට් එකට. ඉතින් මේකෙදි ඔයාගේ ෆොටෝ එක, ඔයාගේ බේසික් ඩීටේල්ස්, ඔයාගේ නම, ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක, ඔයාගේ වීසා වැලිඩිටි පීරියඩ් එක මෙන්න මේ ටික තමයි මේ වීසා එකෙන් පෙන්නන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයාලට වීසා එකක් හම්බෙන්නේ. ඉතින් ඔයා ඇප්ලයි කරාට පස්සේ ඔයාට වර්කින් ඩේස් දෙකක් අතරතුර තමයි මේ වීසා එක ඔයාගේ ඊමේල් එකට යාලා එවන්නේ. ඉතින් මේක හරිම ලේසි ප්‍රොසෙස් එකක්. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඒත් එක්ක මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න. ඉතින් අපිට comment කරන්න මෙහි ස්ටුඩන්ට් වීසා හරි ඊට අමතර මොන හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් අපිව contact කරගන්න. ඉතින් අපේ contact details description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ හරහා පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. ඉතින් අපි යන් වීඩියෝ එකට ඔයා වීසා එක ඇප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ඕපන් කරගෙන අවදාළ වෙන ඩොකියුමන්ට් ලිස්ට් එකත් අපි දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ටිකත් ලෑස්ති කරගෙන ඔයාලට ප්‍රොසෙස් එක පටන් ගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයාගේ Google search වලට ගිහිල්ලා search කරන්න මැලේසියා e-visa කියලා. එතකොට ඔයාලට ඩිරෙක්ට්ලිම යන්න පුළුවන් මැලේසියා e-visa වෙබ්සයිට් එකට. ඔෆිෂියල් පේජ් එකට ගියාම මැලේසියන් ඉමිග්‍රේෂන් එකේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි. ඒකේ ඔයාලට නෝටිස් එකක් දෙනවා. ඉතින් ඔයාලා මේ වීසා එකට පේ කරන ගාන රිෆන්ඩබල් නැහැ කියලා හපව ගෙවන්නේ නැහැ කියන එක. ඉතින් ඒක ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා I am new කියලා. I am new apply කියලා. ඉතින් ඒක තමයි ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරපුවම මේ වගේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරගෙන යන්න. ඉතින් එතනදී ඔයාගේ බේසික් ඩීටේල්ස් තමයි ඔයාලට ෆිල් කරන්න තියෙන්නේ. ඔයාගේ නම, ගම, ඒ විස්තර ටික තමයි ඔයාලට දාන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ සමහර ඉන්ෆෝමේෂන්ස් ඔයාලට මතක නැත්තම් ඔයාගේ පාස්පෝර්ට් එක හරිය නැත්නම් ඔයාගේ ID එක හරිය ඔයා ළඟ තියාගන්න. ඒකම තමයි ලේසිම ක්‍රමය. ඉතින් මෙතන given name එක කියලා ඔයාගේ දැන් ඔයාගේ surname එක අයින් කරපුවම ඔයාගේ පළවෙනි නම, දෙවෙනි නම, තුන්වෙනි නම කියලා අපේ තියෙනවනේ නම් මේ නම් ටික තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික දෙන්න. ඊට පස්සේ ඔයාගේ address එක, phone number එක, email address එක හරියට දෙන්න. ඊට පස්සේ login informations වලදී ඔයාලට ඒ කියන්නේ හරි password එකක් මෙතෙන්ට දෙන්න ඕනේ.
පාස්වර්ඩ් එක දීලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙද්දී යාලා මෙතනදී මෙසේජ් එකක් පෙන්නනවා make sure all information details are correct. ඒ කියන්නේ ඔයාගේ information correct හරිද කියලා ආයි බලන්න කියලා. ඉතින් ආයි ඩබල් චෙක් කරන්න ඔයාගේ නමේ ස්පෙලිංස් හරිද, passport numbers, email addresses ඒ ඔක්කොම හරිද කියන එක ඩබල් චෙක් කරලා ආයි ඔයා රෙජිස්ටර් කියන එක ප්‍රෙස් කරන්න, මේ ක්ලික් කරන්න. ඊපස්සේ මෙයාලා ආයි මෙසේජ් එකක් පෙන්නනවා ඔයාගේ registration process එක හරි, please check your email to activate your account කියලා. එතකොට එයාලා ඒ කියන්නේ ඇක්ටිවේට් කරපු එක ඔයාලගේ account එක active කියලා ඊමේල් එකක් එවනවා ඔයාගේ ඊමේල් එකට. ඔයාට ඊමේල් එකට යන්න පුළුවන්. ඊමේල් එක ඇවිල්ලා තිබුණ නැත්නම් inbox එකේ spam වලට ගිහිල්ලා බලන්න. spam section එකේ ඇති ඔයාගේ ආපු ඊමේල් එක. ඉතින් මේ වගේ ඊමේල් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඒකේ තියෙනවා click here කියන තැන click කරන්න. click කරාට පස්සේ ඔයාගේ account එකට login වෙන්න පුළුවන්. එතනදී ඔයා email address එකයි ඔයා මුලින් account එක create කරද්දී දීපු password එකයි enter කරන්න ඕනේ. පාස්වර්ඩ් එක දීලා ඊට පස්සේ login කියන එක press කරන්න. login කියන එක press කරාට පස්සේ මේ වගේ ඔයාගේ application interface එක තමයි පෙන්වන්නේ. එතනදී ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා apply now කියලා නිල් පාට බටන් එකක්. ඒක click කරන්න. ඊපස්සේ අර notice එකක් ඔයාලට පෙන්නනවා. ඒ notice එක එයාලා කියන්නේ එයාලගේ public holidays තියෙන දවස්වල approve කරන්න නැහැ කියන එක. ඒක බලලා proceed කරන්න. ඉතින් මෙතනදී තියෙන්නේ ඊළඟට එයාලා කියන්නේ please select your e-visa type කියලා. ඉතින් එතනදී ඔයා type එක විදිහට student කියන එක තමයි select කරන්න ඕනේ. මෙතනදී ඔයාට visa type එක පෙන්වනවා tourist, student, expatriate, medical, tourist with val කියලා. මෙතනදී ඔයා select කරන්න ඕනේ student කියන එක. ඔයා student visa එන කෙනෙක් විදියට. ඊට පස්සේ යාලා alert එකක් දෙනවා. ඒ කියන්නේ instruction දෙනවා මොනවද මේ කියන්නේ eligibility කොහොමද ඔයාගේ මේ higher studies වලට එනවා නම් eval approval letters තියෙන්න ඕන. ඉතින් ඒ ගැන ඔයාලට ඔයාලව දැනුවත් කරනවා එතනදී. ඊපස්සේ ඒක proceed කරන්න. මේ process කරාට පස්සේ ඔයාට ඉල්ලනවා ඊළඟට visa approval letter reference number එක. මම මෙතනින් example එකක් දාන්නම් ඔයාට reference visa approval letter එකක. ඉතින් ඒකේ මේ BVP/STU කියන මේකෙන් තමයි code එකෙන් තමයි හැමතිස්සෙම පටන් ගන්නෙ. ඉතින් ඒක බලලා දාන්න හරියට. ඊට පස්සේ passport number එක enter කරන්න. ඊට පස්සේ එනවා passport bio page එක upload කරන්න ඔයාලට. ඉතින් මේ bio page එක upload කරද්දී උනත් ඔයාලට instruction හම්බ වෙනවා කොහොමද මේ bio page එක මේ අප්ලෝඩ් කරන්න කියන එක. bio page එකේදී bio page එක සහ ඊළඟ page එක ඒ දෙකම හරි විදිහට ස්කෑන් කරන්න ඕන. ඔයාලට මෙතනින් පේනවා ඇති කොළ පාටින් ටික් කරලා තියෙන්නේ ඒ හරි විදිහක. එතකොට ඔයා bio data page එක එතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට පරණ passport එක මොකක් හරි කලින් previous passport number page එකක් තියෙනවා නම් ඒකත් එතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලට. ඊළඟට අප්ලෝඩ් කරන්න තියෙන visa approval letter එක. visa approval letter එක මම මෙතනින් sample එකක් දාන්නම්. මෙන්න මේ letter එක තමයි ඔයාලට එතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ scan copy එක. ඊළඟට approval letters from the Immigration Director General මේකත් ඊළඟ දෙවෙනි letter එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ යාලා ආයි මෙසේජ් එකක් පෙන්නනවා ඔයාගේ මේ ඉන්ෆර්මේෂන් හරිද කියලා ක්‍රොස් චෙක් කරන්න කියලා. ඉතින් ඒකත් ක්‍රොස් චෙක් කරන්න මේ ඉන්ෆර්මේෂන් හරිද ඔයාලා අප්ලෝඩ් කරපු ડોකියුමන්ට්ස් හරිද කියන එක. බැරි වෙලා හරි ડોකියුමන්ට්ස් වල මිස්මැච් මොන හරි හම්බුනොත් නැත්නම්
මේ වැරදි ඉන්ෆෝමේෂන් එකක් හම්බුනොත් එයාලා වීසා එක රිජෙක්ට් කරන්න ඉඩ තියෙනවා. ඒ වීසා එක කැන්සල් කරන්න ඔයාලට ඒ වීසා එක මේ ගන්න යනකොට ඉතින් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා හරියට මේක හරිම ලේසි ප්‍රොසෙස් එකක්. ඉතින් හරි විදියට ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරගෙන කොහේ ෆෝල්ඩර් එකකට හරි විදියට මේක පටන් ගන්න. बस මේ ડોකියුමන්ට් ටික අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඔක්කොම ටික සබ්මිට් කරන්න. ඊට පස්සේ තියෙන්නේ પાස්පෝර්ට් එකේ travel details ටික එන්ටර් කරන්න ආයෙ වාගේ. next මේ details ටික fill කරලා next දුන්නාම යාලගේ terms and conditions ටික ඔයාලට පෙන්නනවා desktop එකේ. එතකොට ඒ ටික පල්ලෙහාට ගිහිලා බලලා මෙතන ටික් කරන්න ඔයාලට පෙන්නනවා I confirm that above terms and conditions have been read and understood by me කියලා. එතන ටික් එක select කරන්න. එතන ටික් එක දාලා agree කියන නිල් පාට බටන් එක press කරන්න. පස්සේ processing කියලා ඔයාලට පෙන්නයි. මෙතනදී යාලා අහන්නේ passport bio page එකේ තියෙන නම්බර් එකයි යාලා මේ දීලා තියෙන නම්බර් එකයි tally වෙනවද කියලා. එතනදී yes කියලා confirm කරලා අපෝ process කරන්න. ඊට පස්සේ image එක ඔයා දෙන ඔයාගේ ෆොටෝ එක edit කරන්න දෙනවා. එතනදී ඒ කියන්නේ ඔයාගේ white background එකේ ඔයා student visa apply කරද්දී මෙහෙන් දෙන ෆොටෝ එකම ඔයාලට පුළුවන් upload කරන්න. එතනදී ගානට එක image එක මේ යාලා දෙන instruction වලට අනුව set කරගන්න. ඔන්න මේක edit කරන්න නැතුව send කරන්නත් පුළුවන්. ඊට පස්සේ එයාලා මේ acceptable කියලා message එකක් එවනවා ඔයාලට. ඔයාලා upload කරපු ෆොටෝ එක හරිය යාලගේ standards වලට අනුව තියෙනවා කියලා. ඊපස්සේ තියෙන්නේ confirm කරන්න. සායරගේ message එකක් පෙන්නනවා ඒක proceed කරන්න. එයාලා කියන්නේ අපි wrong informations image එහෙම දීලා තියෙනවා නම් එයාලා application එක reject කරනවා කියලා. ඒකට agree වෙලා process කරනවා. ඊට පස්සේ ආයෙ එයාලා පෙන්නනවා ඒ කියන්නේ preview එකත් පෙන්නනවා අපි enter කරපු details මොනවද කියන එක ගැන. එයාලා ඔයාලට ඉන්ෆෝමේෂන් ටික දෙනවා අපි එන්ටර් කරපු අපි පේමන්ට් එක කරන්න කලින්. ඉතින් ඔයාලට ආයෙ බලන්න පුළුවන් ඔයාගේ ෆොටෝ එක බයෝ පේජ් එක પાස්පෝර්ට් එකේ බයෝ පේජ් එක දෙනවා අපි එන්ටර් කරපු ඩීටේල්ස් ටික දෙනවා. ඉතින් මේ ටික ප්‍රිවිව් කරලා බලලා ඊළඟට පේමන්ට් මෙතඩ් වලට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කාඩ් පේමන්ට් වලින් ගෙවන්න පුළුවන්. සාමාන්‍ය රින්ගිට් 120ක් වගේ තමයි අද දවසේ මම මේ වීඩියෝ එක කරන දවසේ e-visa එකකට ගෙවන්න තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ මුදල් රුපියල් 67න් වගේ කන්වර්ට් කරොත් රින්ගිට් එක රුපියල් වලට රුපියල් 8040ක් වගේ වෙන්නේ. ඉතින් payment method වලට ගිහිල්ලා ඔයාගේ payment method එක select කරන්න. select කරලා pay වලට ගියාම යාළගේ conditions ටිකක් දෙනවා. ඉතින් ඒ ටික කියවලා බලලා ඔයාලට පුළුවන් proceed කරන්න.
ප්‍රොසීඩ් කරාට පස්සේ යාලගේ ඒ කියන්නේ කොහොමද යාලා charge කරන්න කියන එක ඔයාලට මේකේ පෙන්නනවා visa fee එක, e-visa processing fee එක, convenience fee එක එම පෙන්නනවා. ඊට පස්සේ ඒ ටික ඔයාලා acknowledge කියවලා තේරුම් අරගෙන ප්‍රොසීඩ් කරන්න payment එක. ඊට පස්සේ normally ඔයාලා සාමාන්‍යයෙන් online payment එකක් කරන process එක ඉතින් ඔයාලා ඒ ගැන දැනුවත්නේ. ඒ නිසා දැනුවත් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ATM visa card එක අරගෙන card number එක ඉස්සරහා තියෙනවා. ඒ number එක enter කරන්න. ඊට පස්සේ ඒකේ expiry month එක year එක තියෙනවා. ඒ දෙක enter කරන්න. ඊට පස්සේ card holder ගේ නම enter කරන්න. ඊට පස්සේ පිටිපස්සේ කාඩ් එකේ තියෙනවනේ අර අංක 3ක් රවුන්ඩ් කරලා ඒ අංක 3 enter කරන්න. එතන security code එක. ඊපස්සේ තියෙන බිලින් ඇඩ්‍රස් එක දාන්න. ඔයාගේ රෙජිස්ටර් කරලා තියෙන ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ අන්තිමට ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන්න. එන්ටර් කරලා pay now කියන එක ප්‍රෙස් කරන්න. එතකොට ඔයාලට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක කන්ෆර්ම් කරගන්න. ඉතින් එතකොට පේමන්ට් එක කරලා ඉවරුනහම එයාලා පෙන්නනවා මෙන්න මේ වගේ මැසේජ් එකක්. ඊට පස්සේ එයාලා දෙනවා අපිට visa application reference number එකක්. මේ තියෙන OND 28/ ඒ නම්බර් එක ඊමේල් එක එන්නේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට කියලා යාලා දාලා තියෙනවා. ඉතින් within 2 working days දෙකක් අතරතුර තමයි මේක හම්බෙන්නේ. ඉතින් අපේ ඊමේල් එකට තමයි visa එක එන්නේ. ඊට පස්සේ ඔයාලට list of application කියන එකට ගිහාම ඔයාලට පෙන්වන්න පුළුවන් මේ ඔයාලට බලන්න පුළුවන් අපි apply කරපු e-visa එක. ඒකේ පෙන්නනවා in progress කියලා. ඉතින් මේක තමයි visa එක apply කරන process එක. මේක හරිම ලේසි. ඉතින් රුපියල් 8000ක් වගේ තමයි යන්නේ visa එක apply කරන්න. ඉතින් ඔයාලටම තනියෙන් apply කරගන්න පුළුවන්. හැබැයි මේක ලංකාව ඇතුළතදී තමයි apply කරන්න ඕන. වෙන රටකින් නම් මැලේසියාවට e-visa එකක් apply කරන්න බෑ ලංකාවෙන් එන කෙනෙක්ට. ඉතින් ඒ නිසා ඔයාලට මේක කරගන්න පුළුවන්. හරිම ලේසියෙන් අවශ්‍ය documents ටික ළඟ තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට visa එකක් apply කරන process එක clear ඇති කියලා. ඉතින් මොන හරි clear නැති අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට comment එකක් දාන්න. අනිවාර්යෙන් දවස් දෙකක් ඇතුළත ඔයාලට reply කරන්න අපි promise වෙනවා. ඉතින් මේක හරිම ලේසි process එකක්. ඉතින් student කෙනෙක් විදිහට ඔයා මැලේසියා එනකොට අනිවාර්යෙන්ම ඔයාලට e-visa එකක් apply කරන්න වෙනවා. ඉතින් e-visa එක apply කරද්දී දැන් ඔයාලට idea එකක් ඇති මේක කොහොමද apply කරන්නේ? මේක ඔයාලට apply කරගන්න පුළුවන්ද? නැත්නම් තව කෙනෙක් හරහා apply කරන්න ඕනද කියලා. ඉතින් මේක ඔයාලටම apply කරන්න පුළුවන්. පොඩි මුදලක් කියන්නේ අමතර මුදලක් හෝ අමතර කාලයක් ඔයාලට වැය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පහසුවෙන්ම කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ knowledge එක ඉන්නේ නැති කියන මේ වීඩියෝ එක හරහා. ඉතින් ඉස්සරහට අපි තව තවත් ඔයාලට වැදගත් වෙන දේවල් share කරගන්න ලෑස්ති. ඉතින් අපි ඔයාලට මොන හරි මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඇත්තටම ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ contact details දාලා තියෙනවා description එකේ. description එකට ගිහින් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එකට අදාළ වෙන links සහ මේ වීඩියෝ එකේදී කියන අපි කතා කරන visa එකක් apply කරලා දෙන documentation list එකට. ඉතින් මේ දවස් වෙනකොට අපි මේ වීඩියෝ එක කරන දිනේ වෙනකොට යාවත් කාලින වෙච්ච තොරතුරු සියල්ල අපි description එකේ දාන්නත්. ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වගේම අපේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඉතින් අපිත් එක්කම ඉස්සරහට ඇදලා එන්න. ඒ වගේම ඔයාලට student visa සම්බන්ධයෙන් මැලේසියා එන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සහ ඒ සම්බන්ධ තොරතුරු දැනගන්න කෙනෙක් ඉන්නවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ description එකේ phone numbers දෙකක් දාලා තිනවා. ඒ දෙකෙන් එකකට අනිවාර්යෙන් message එකක් දාන්න. ඔයාලට දවස් දෙකක් ඇතුළත වගේ ඔයාලට reply
එකක් හම්බෙයි අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් පරිස්සමින් ඉන්න. ඔයාලගේ වැඩ ටික හොඳට කරගන්න. ඉතින් ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් වලින් අපි ඔයාලව හම්බෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. ජය වේවා. බයි බයි.